පෙරුවන් සරණයි ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් අද අපි ඔබට කියලා දෙන්න අදහස් කළා FGI ඉන්ඩිකේට් එක භාවිතා කරලා ට්‍රේඩ් කරන්න පුළුවන් තවත් ඉතාම සාර්ථක ඉතාම ඉහළ විනිං රේට් එකක් තියෙන ස්ට්‍රැටජි එකක් සම්බන්ධයෙන්. ඉතින් ඒ සඳහා අපිට FGI කොම් ඉන්ඩිකේට් එකේ අවශ්‍ය වෙන සෙටිංස් තමා ෂෝ ට්‍රෙන්ඩ් කියන එක, ඊට පස්සේ ෂෝ ඒරියාස් of ඉන්ටරෙස්ට් SSR කියලා තියෙන සෙටිං එක ඇක්ටිවේට් කර ගත යුතුයි. ඊට පස්සේ ෂෝ RSI ඩයිවර්ජන්ස් ලයින්ස් කියන RSI ඩයිවර්ජන්ස් පෙන්වන සෙටිංස් ඇක්ටිවේට් කරගත යුතුයි. විශේෂයෙන්ම ෂෝ ඒරියාස් of ඉන්ටරෙස්ට් කියන එක ඇක්ටිවේට් කළාම ඔබට චාර්ට් එකේ R අකුරු සහ S අකුරු දර්ශනය වෙනවා. අපි අර කලින් කතා කළ රෙසිස්ටන්ස් සපෝට් ලෙවල් නෙමේ, ඊට අමතරව කුඩා S අකුරු සහ R අකුරු චාර්ට් එකේ දර්ශනය වෙනවා. අපි මේ ස්ට්‍රැටජි එකේදී ප්‍රධාන වශයෙන්ම ඔය S සහ R අකුරු තමා ට්‍රේඩ් වලට භාවිතා කරන්නේ. එතනදී S අකුරු වලින් අදහස් වෙන්නේ ප්‍රයිස් එක උඩට අප්පෙන්න ඉඩකඩක් තියෙනවා කියන එකයි. ඊට පස්සේ R අකුරු වලින් අදහස් කරන්නේ R අකුරක් හැදුනහම ප්‍රයිස් එක යටට වැටෙන්න ඉඩකඩක් තියෙනවා කියන එකයි. ඒ කාරණා පාවිච්චි කරලා ඔබට පුළුවන් ඔබේ ට්‍රේඩ් එන්ට්‍රි ගන්න සහ ට්‍රේඩ් ප්ලෑන් කරගන්න. විශේෂයෙන්ම හයර් ටයිම් ෆ්‍රේම් වල monthly, weekly, daily වගේ ටයිම් ෆ්‍රේම් වල FGI කොම් ඉන්ඩිකේට් එකේ මේ SR අකුරු ඉතාම සාර්ථක ලෙස වැඩ කරනවා. ඉහළ විනිං රේට් එකක් සහිතව වැඩ කරනවා. උදාහරණයක් හැටියට බිට්කොයින් වල monthly chart එකට ආවොත් එහෙම ඔබට පෙනෙනවා ඇති බිට්කොයින් වල monthly chart එකේ R අකුරු හැදිලා ඒ කැන්ඩල් වල ලෝ එක බ්‍රේක් වුණු හැම අවස්ථාවකම මාකට් එක මාස ගානක ඩවුන් ට්‍රෙන්ඩ් වල ගිහින් තියෙනවා. මෙතනත් එහෙමයි, මෙතනත් එහෙමයි, මෙතනත් එහෙමයි. ඊට පස්සේ දැනටත් R අකුරක් හැදිලා තියෙනවා. නමුත් ඒ කැන්ඩල් එකේ ලෝ එක තවම බ්‍රේක් වෙලා නැහැ. ඉතින් මේ කැන්ඩල් එකේ ලෝ එක බ්‍රේක් වුණොත් අපිට මාස ගානක කොන්සොලිඩේෂන් එකක් හෝ එහෙම නැත්නම් ඩම්ප් එකක් අපේක්ෂා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බිට්කොයින් වල වීක්ලි chart එකට ගියොත් ඔබට පේනවා මෙතන R අකුරක් හැදිලා ඒකේ ලෝ එක ලොස් වුණාම කොන්සොලිඩේෂන් එක ගිහින් ඩම්ප් වෙලා තියෙනවා. මෙතන S අකුරක් හැදිලා ඒකේ හයි එක උඩට බ්‍රේක් වුණාම ලොකු අප් මූව්මන්ට් එක ගිහින් තියෙනවා. R අකුරක් හැදිලා ඒකේ ලෝ එක බ්‍රේක් වුණාම ඩම්ප් එකක ගිහින් තියෙනවා. S අකුරක් හැදිලා හයි එක බ්‍රේක් වුණාම ලොකු අප් එකක ගිහින් තියෙනවා. R අකුරු හැදිලා ඩම්ප් වෙලා මේ R අකුරු හැදුනට ඒ වගේ ලෝ බ්‍රේක් වෙලා නැහැ. ඉතින් මෙතනදී අත්‍යවශ්‍යම කාරණයක් තමා R අකුරක් හැදුනොත් ඒ කැන්ඩල් එකේ ලෝ එක බ්‍රේක් විය යුතුයි. S අකුරක් හැදුනොත් ඒ කැන්ඩල් එකක හයි එක බ්‍රේක් විය යුතුයි. එහෙම වුණාම තමා ප්‍රයිස් එක අපි අපේක්ෂා කරන දිශාවට යන්නේ. බොහෝ අවස්ථාවල R අකුරක් හැදිලා ඒකේ ලෝ එක බ්‍රේක් වුණොත් අඩුම තරමින් මැද ලෙවල් එක දක්වාම හෝ ප්‍රයිස් එක යටට එනවා. ඒ වගේම S අකුරක් හැදිලා ඒ කැන්ඩල් එකේ හයි එක බ්‍රේක් වුණොත් ඒත් FGI එකේ අඩුම තරමින් මැද ලෙවල් එක දක්වා හෝ ප්‍රයිස් එක අප් වෙනවා. ඉතින් ඔය කාරණය ඉතාම සාර්ථකව ඔබට පුළුවන් ට්‍රේඩ් වලට භාවිතා කරන්න. එතනදී ස්පොට් එකේ වගේ ඒ කියන්නේ හෝල් කරගෙන ඉන්න බලාගෙන ස්පොට් එකේ බයි කරන අයට විශේෂයෙන්ම monthly chart වල S අකුරු හැදුනොත් එහෙමත් නැත්නම් weekly chart වල S අකුරු හැදුනොත් ඒ හැදෙන අවස්ථාවල පුළුවන් ස්පොට් එකේ බයි කරලා හෝල් කරගෙන ඉන්න ප්‍රයිස් එක අප් වෙනකොට සෙල් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්පොට් එකේ යටදී බයි කළ අයටත් වීක්ලි වගේ chart වල R අකුරු හැදුනොත් ප්‍රොෆිට් ගන්න පුළුවන්.
ඊට පස්සේ අපි ඩේලි චාට් එකට ගියොත් ඩේලි චාට් එකෙත් ඔබට ඉතාම සාර්ථකව SR අකුරු වැඩ කරලා තියෙනවා පේනවා. S අකුරු හැදිලා අප්පෙලා දැනටත් S අකුරක් හැදිලා තියෙනවා. R අකුරු හැදිලා ඩම්පෙලා S අකුරු හැදිලා අප්පෙලා ඒක නැවත නැවත නොපෙන්නුවත් ඔබ චාට් අධ්‍යයනය කළොත් ඉතාම සාර්ථකව මේ ක්‍රමය වැඩ කරලා තියෙනවා. එතනදී හයි සහ ලෝ බ්‍රේක් කීම අත්‍යවශ්‍යයි. ඉතින් ෆියචර්ස් ට්‍රේඩ් කරත් ස්පොට් එකේ ට්‍රේඩ් කරත් විශේෂයෙන්ම ඩේලි චාට් එකෙත් S සහ R අකුරු භාවිතා කරලා ඔබට ඔබේ ට්‍රේඩ් ප්ලෑන් කරගන්න සහ ස්පොට් එකේ බයි කරන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව පැය 4 චාට් එකෙත් ඔබට ඩේ ට්‍රේඩිං සහ සමහර ස්විං ට්‍රේඩිං අවස්ථා අඳුරගන්න SR අකුරු භාවිතා කළ හැකි. උදාහරණයක් හැටියට ට්‍රේඩ් ප්ලෑන් කරගන්න කොහොමද කියන එක අපි පැහැදිලි කරන්නම්. අපි R අකුරු භාවිතා කරන්නේ ෂෝට් ට්‍රේඩ්වලට එන්ට්‍රී ලබා ගන්න. FGI පැය 4 චාට් එකේ R අකුරක් print වුණොත් ඔබට පුළුවනි ඒ R අකුරේ high එක සහ low එක භාවිතා කරලා zone එකක් ඇඳ ගන්න. ඔය විදිහට. ඊට පස්සේ ඔබට ඊට අඩු ටයිම් ප්‍රේම් එකකට විනාඩි 15 වගේ ටයිම් ප්‍රේම් එකකට ගිහිල්ලා ඔය සෝන් එක ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. ඒ සෝන් එකේ යට ලෙවල් එක එහෙම නැත්නම් R අකුර හැදිච්ච පැය 4 කැන්ඩල් එකේ යට ලෙවල් එක බ්‍රේක් වුණොත් යටට ඔබට පුළුවන් පළවෙනි ෂෝට් එන්ට්‍රි එක ගන්න. එතනදී විනාඩි 15 චාට් එකේ බේරිෂ් ඩයිවර්ජන්ස් තියෙනවා නම් විනාඩි 15 චාට් එකේ ට්‍රෙන්ඩ් එක බේරිෂ් පැත්තට හැරෙනවා නම් ඔබට ගොඩක් විශ්වාසයෙන් ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රේඩ් එන්ට්‍රි එක ගත්තාම බැරි වෙලාවත් ප්‍රයිස් එක ආයසරයක් උඩට ගියොත් ඔබට මේ සෝන් එක ඇතුළේදී පුළුවන් අලුතෙන් ෂෝට් කරලා ඇවරේජ් ප්‍රයිස් එක අඩු කරගන්න. එහෙම නැත්නම් ලැඩර් කරන්න. ඊට පස්සේ මේ හයි එක පැය 4 කැන්ඩල් එකකින් උඩට බ්‍රේක් වුණොත් එහෙම එතකොට ඔබට ඒ ට්‍රේඩ් එක ස්ටොප් කරලා අයින් කරන්න පුළුවන් රිස්ක් එක අඩු කර ගැනීම පිණිස. මෙතනදී ටිකක් වැඩිපුර රිස්ක් එකක් ගන්න කෙනෙකුට ඇත්තටම ඒ R අකුරට උඩින් ස්ටොප් ලොස් එකක් නොදා ඉන්නත් පුළුවන්. ඒකට හේතුව තමා විශේෂයෙන් පැය 4 ඩේලි වීක්ලි වගේ චාට්ටල මේ SR අකුරු ඉතාම සාර්ථකව වැඩ කරන නිසා සමහර අවස්ථාවල මේ හයි එක බ්‍රේක් වුණත් හයි එකට උඩින් ප්‍රයිස් එක ටිකක් ගිහිල්ලා ස්ටොප් ලොස් හන්ට් කරගෙන ඉතාම ආසන්න කාලයකදී අනිවාර්යයෙන්ම වගේ මිඩ් ලෙවල් එක කිට්ටුවට ප්‍රයිස් එක එනවා. ඒ කියන්නේ බොහෝ අවස්ථාවල මේ R අකුරු වලට උඩින් ප්‍රයිස් එක ගියත් වැඩි කාලයක් රැඳෙන්නේ නැහැ. යටට වැටෙනවා. ඒක ඔබ chart අධ්‍යයනය කළොත් පැහැදිලි වෙයි. ඒක නිසා ඊටාම ආසන්නේ ටයිට් ස්ටොප් ලොස් එකක් දාගන්නවා වෙනුවට ඉවසීමෙන් ලැඩර් කරනවා නම් මේ R අකුරු පාවිච්චි කරලා ඔබට හොඳ ෂෝට් එන්ට්‍රි ගන්න පුළුවන්. මේ හැම තැනකම ඔබට ඒක පේනවා. හැබැයි අර කැන්ඩල් එකේ ලෝ එක බ්‍රේක් වීම අත්‍යවශ්‍යයි ෂෝට් එන්ට්‍රි එකක් ගන්නකොට. ඊට පස්සේ අපි ලෝන් එන්ට්‍රි ගන්නවා නම් ඔබට පුළුවන් S අකුරු වල හයි බ්‍රේක් වෙනකන් ඉඳලා ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්න. උදාහරණයක් විදිහට මෙතන S අකුරක් හැදිලා තියෙනවා. ඔබට පුළුවන් ඒ කැන්ඩල් එකේ ලෝ එකයි හයි එකයි පාවිච්චි කරලා එහෙම නැත්තම් ඊට යටින් ලෝ එකක් තියෙනවා නම් ඒ ලෝ එකයි හයි එකයි පාවිච්චි කරලා සෝන් එකක් ඇඳගන්න. ඊට පස්සේ විනාඩි 15 chart එකට ගිහිල්ලා ඔබට බලන්න පුළුවන් බුලිෂ් ඩයිවර්ජන්ස් හැදෙනවද? විනාඩි 15 ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තට හැරෙනවද? මේ සෝන් එකේ උඩ ලෙවල් එක. එහෙම නැත්තම් පැය 4 chart එකේ
අර කැන්ඩල් එක හයි එක උඩට බ්‍රේක් වෙනවාද කියලා බලලා එතනදී ලෝන් එන්ට්‍රි එකක් ගන්න. ඊට පස්සේ ප්‍රයිස් එක යටට වැටුනොත් ඔය විදිහට මේ සෝන් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් ලැඩ කරලා ප්‍රයිස් එක යටට ඇවරේජ් කරගන්න. ඊට පස්සේ මේ පැය 4 කැනල් එකේ ලෝ එකට යටින් පැය 4ක් ක්ලෝස් වුණොත් ඔබට ස්විස් එක දරා ගන්න අපහසු නම් ස්ටොප් ලොස් එකක් පාවිච්චි කරලා ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න පුළුවන්. එතනදිත් මම අර කලින් ඔබට කිව්වා වගේ ටිකක් ඉවසීමෙන් හරියට තමන්ගේ කැපිටල් එක මැනේජ් කරගෙන ට්‍රේඩ් කරනවා නම් ඒ විදිහට ස්ටොප් ලොස් නොදා ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන්. මොකද මේ S අකුරු හැදෙන ගොඩක් අවස්ථාවල අනිවාර්යයෙන්ම මාකට් එක తాවකාලිකව හෝ සැලකිය යුතු ප්‍රමාණයක් උඩට අප් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා S අකුරක හයි එක බ්‍රේක් වෙන හැම අවස්ථාවකම බලලා සුළු වශයෙන් ලැඩ කරලා ඇවරේජ් පොසිෂන් එකක් හදාගත්තොත් ඔබට ඉතාම සාර්ථකව ප්‍රොෆිට් ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් SR අකුරු ඔය විදිහටයි ට්‍රේඩ් කරන්නේ. ඒක ගොඩක් සංකීර්ණ නැහැ. ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතෙනවා. මේ වගේ තැන්වල ඔබට තියෙන්නේ ආසන්න වශයෙන්ම තියෙන හයි එකයි ලෝ එකයි භාවිතා කරලා සෝන් එකක් ඇඳගෙන ඒ කැන්ඩල් එකේ ලෝ එක බ්‍රේක් වුණොත් ඔබට පුළුවන් ෂෝට් කරන්න. ඩයිවර්ජන්ස් වගේ දේවල් තියෙනවා නම් විනාඩි 15ගේ පේ වගේ chart වල ගොඩක් විශ්වාසයෙන් පුළුවන්. ඊට පස්සේ S අකුරු හැදුනොත් ඒ යට තියෙන ස්විං ලෝ එකයි ඒ කැන්ඩල් එකේ හයි එකයි පාවිච්චි කරලා සෝන් එකක් ඇඳගෙන ඒක ඇතුලේ ඔබට පුළුවන් බයි කරන්න. ඒ කැන්ඩල් එකේ හයි එක බ්‍රේක් වුණාම ඊට පස්සේ ඉවසීමෙන් සැලසුම් කරනවා නම් එකපාරට ළඟින්ම ස්ටොප් ලොස් එකක් නොදා අපිට පුළුවන් ට්‍රේඩ් එක ප්ලෑන් කරගන්න. මොකද SR අකුරු හැදුනහම මාකට් එක රිවර්ස් වෙන්න ඉතාම විශාල ඉඩකඩක් තියෙන නිසා. දැන් මේ වගේ අවස්ථාවල S අකුරු ගොඩක් හැදිලා තියෙනවා. නමුත් සමහර කැන්ඩල් වල හයි ඔබට පේනවා බ්‍රේක් කියලා නැහැ. එහෙම තැන්වල එන්ට්‍රි නැහැ. බ්‍රේක් වෙච්ච අවස්ථාවල සුළු වශයෙන් බයි කරලා ප්‍රයිස් එක ඇවරේජ් කරගත්තා නම් ඊට පස්සේ මෙතනින් එහාට ප්‍රයිස් එක ගොඩක් අප් වෙලා තියෙනවා. ඒ විදිහට ලොකු ප්‍රොෆිට් වලට යන්න පුළුවන් SR අකුරු භාවිතා කරලා. විශේෂයෙන්ම අපි කලිනුත් කිව්වා වගේ ඩේලි වීක්ලි සහ මන්ත්ලි chart වල හැදෙන SR අකුරු ගැන ලොකු අවධානයක් යොමු කරගෙන ඉන්න ස්පොට් එකේ ක්‍රේට් කරන කට්ටියන්ටත් ඒවා ගොඩාක් වැදගත්. ඒ වගේම මාකට් එකේ ලොන්ග් ටර්ම් ඩිරෙක්ෂන් එක තීරණය කරන්න ඔය අකුරු ප්‍රින්ට් වුණාම අපිට හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්.